හයි කාලෙකින් අලුත් ලොග්ගයක් කරං ආවා. අද අපි ඉන්නේ නිව්සීලන්ඩ් වල ක්වීන්ස් ටවුන් වල. අපි මේ හොටෙල් එකෙන් වාහනේ එළියට දාලා ඩ්‍රයිව් කරන් යන්නේ ක්වීන්ස් ටවුන් සිටි එක පාස් කරගෙන තියෙන ගොන්ඩෝලා රයිඩ් එකකට. ස්කයිලයින් ක්වීන්ස් ටවුන් කියලා තමයි මේකට කියන්නේ. අපි නැවතිලා ඉන්නේ ක්වීන්ස් ටවුන් එයාපෝට් එක ළඟ. අපි දවස් 3ක් විතර මෙතන නැවතිලා ඉන්නවා. ඉතින් ඊයේ තමයි අපි ෆ්ලයිට් එකෙන් ආවේ නිව්සිලන්ඩ් වලට. ඉතින් දැන් අපි දෙවනි දවස අපි මුලින්ම කරන්න යන්නේ මේ ස්කයිලයින් ක්වීන්ස් ටවුන් බලන්න යන එක. මෙහි ඩ්‍රයිව් එක මාරම ලස්සනයි. පේනවා ඇති කඳු තියෙනවා වටේටම, යටින් පාර යනවා. හරි අපි සිටි එක පාස් කරගෙන මෙතනට ආවා. ක්වීන්ස් ටවුන් සිටි එකේ ඉඳන් විනාඩි 5ක් වගේ ඇවිදින දුර තමයි මේක තියෙන්නේ. අපිට විනාඩි 19ක් වාහනේ එන්න උනා මොකද අපි ඉන්නේ එයාපෝට් එක ළඟ හින්දා. අර උඩ යනවා පේන්නේ අපි දැන් යන්න හදන ගොන්ඩෝලා රයිඩ් එක. මේක තියෙන්නේ බොබ්ස් පීක් කියන කන්ද උඩට යන්න තමයි. මේක යද්දි අපිට ක්වීන්ස් ටවුන් වල ස්කයිලයින් එක ලස්සනට පේනවා. ඉතින් අපි මුලින් පාරයිනේ පාක් කරන්න බැලුවා. පාකින් හම්බුනේ නැති හින්දා අපි ඒගොල්ලන්ගෙම කාර් පාක් එකට ඇවිල්ලා මේ කාර් පාක් එකේ පාක් කරලා ලිෆ්ට් එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ තියෙන්නේ අපි ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එකට ආවම තියෙන view එක ස්කයිලයින් ක්වීන්ස් ටවුන්. මෙතනින් අපි කලින් ටිකට් අරගෙන තමයි ආවේ. වන් රයිඩ් ටිකට් එකක් ගත්තා up and down එකපාරක් යන්න පුළුවන් ටිකට් එකක්. ඒ ටිකට් එකට ෆ්‍රී ෆොටෝස් හම්බ වෙනවා. ඉතින් අපි අතුල් වෙද්දිම අපේ ෆොටෝ එකක් ඒගොල්ලන් ගත්තා. මම ඒක තව ටිකකින් පෙන්නන්නම්. ඒ ෆොටෝ එකට බෑග්ග්‍රවුන්ඩ් එක ඒගොල්ලන් එඩිට් කරලා දෙන්න. ඉතින් මේ ගොන්ඩෝලා එක මූව් වෙද්දිම තමයි මේ විදිහට නගින්න ඕනේ. සාමාන්‍යයෙන් එක ගොන්ඩෝලා එකක 10 දෙනෙක්ව දාන්න කැපැසිටි තියෙනවා. ඒත් සෙනග අඩු හින්දා අපිට තනි ගොන්ඩෝලා එකක්ම හම්බුණා. අපි දෙන්න විතරයි මේ ගොන්ඩෝලා රයිඩ් එකේ මේ වෙලාවේ මේ කැබින් එකේ ගියේ. තව සෙනග හිටියා. ඒත් හැමෝටම එක ෆැමිලි එකකට ගොන්ඩෝලා එක ගානේ වගේ තිබුණා. මෙන්න මේ ඔතන දොර ඇරලා තාම ඇරිලා තියෙන්නේ. ඔය මාක් එක පහුවෙද්දී දොර වැහෙනවා. ඊට පස්සේ අපි උඩට යනවා. විනාඩි 7ක් 10ක් අතර වෙලාවක් ඇතුළත උඩට යන්න පුළුවන්. මේක ටිකක් හිමින් යන ගොන්ඩෝලා එකක්. මෙන්න මේ අපි දැන් උඩට යන්න පටන් ගත්තා. පල්ලෙහාට එන ගොන්ඩෝලාස් පේනවා. ඒ වගේම ක්වීන්ස් ටවුන් සිටි එකයි රිමාකබල්ස් මවුන්ටන් රේන්ජ් එකයි පේනවා. මෙන්න මේ විදිහට අපි උඩට යනකොට ගත්ත ක්ලිප්ස් තමයි මේ ව්ලොග් එකේ ගොඩක්ම තියෙන්නේ. හරිම ලස්සනයි. ඔය විදිහට බලන් ඉන්නකොට අපි උඩ ෆොටෝස් ගත්තා. ඒ ෆොටෝස්ත් මම මේ ව්ලොග් එකට දාලා තියෙනවා. නිව්සීලන්ඩ් වල සවුත් අයිලන්ඩ් එකේ ක්වීන්ස් ටවුන් එයාපෝට් එකට තමයි අපි ආවේ. ඊට පස්සේ ක්වීන්ස් ටවුන් සිටි එකේ තමයි මේ ගොන්ඩෝලා රයිඩ් එක තියෙන්නේ. හරිම ස්ටීප් සදර්න් හෙමිස්ෆියර් එකේ තියෙන ස්ටීපස්ට් රයිඩ් එකක් තමයි මේක. ඒනට එහෙම යද්දි නම් ලොකුවට දැනෙන්නේ නැහැ. උඩට යද්දි ඉතින් ලස්සනයි. හැබැයි හයිට්ස් වලට බය එක්කිනෙට නම් පොඩ අමාරු වෙන්න පුළුවන්. නැත්තම් නම් මාරම ලස්සනයි. අපි දැන් මේ ටික ටික උඩට යනවා. අර මේ මුළු මේ ගොන්ඩෝලා එකේ යන්න නැතුව මේ මුළු කන්දම පාරෙන් ඇවිදගෙන යන්නත් පුළුවන්. ඔය අපි යද්දි සත්තුන්ව පෙවුනා. ඒක තමයි මම ඒ වීඩියෝ කරලා තියෙන්නේ. පැය 2ක විතර හයික් එකක් දාලත් මේ කන්ද නගින්න පුළුවන්. අපි ඉතින් හයික්ස් වැඩිය කරන්නේ නැති හින්දා අපි ගොන්ඩෝලා රයිඩ් එකෙන් ආවා උඩට. හරි අපි මේ උඩට ඇවිල්ලා බැහැලා තමයි මේ ක්ලිප් එක ගත්තේ. ඔය තියන්නේ ඇතුළට යන තැන. මෙතන වෙල්කම් බෝඩ් එකක් තියෙනවා. ලූජ් කියලා තව රයිඩ් එකක් තියෙනවා. කැෆේ එකක් තියෙනවා. රෙස්ටොරන්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ සුවනියර් ෂොප් එක. ලස්සන සුවනියර්ස්ත් තියෙනවා. මෙහි ක්වීන්ස් ටවුන් වල හැම ඇට්‍රැක්ෂන් එකක් ළඟම වගේ සුවනියර් ෂොප්ස් තියෙනවා. ඒක හරිම කොමන්. එතකොට මේ මෙතනින් ගිහලා තමයි ඇඩ්වෙන්චර් ඒරියා එකට යන්න පුළුවන්. Here comes the fun. ඔය ගහලා තියෙන එක. ඊට පස්සේ මෙතන තිබුණා vortex slide කියලා එකක්. අපි ඒක කරේ නැහැ. මෙතනින් ගියාම අපහු ගොන්ඩෝලා එකට යන්න පුළුවන්. මෙතන තමයි කැෆේ එක. කැෆේස් දෙකක් තිබුණා. රෙස්ටොරන්ට් එකයි කැෆේ එකයි. මෙතන අලුත් තව බිල්ඩින් එකක් හදමින් පවතිනවා. මේ තියෙන වෝටෙක්ස් ස්ලයිඩ් එක. ඔතනින් ගියාම වෝටෙක්ස් ස්ලයිඩ් එක.
රවමට පවුල්ලහට යන්න පුළුවන් ඩල්ස්ලට තමයි මහිතන්නේ එක පුළුවන් ළමයින්ට බැරිද කොහෙද මං හරිට බැලුව නෑ ඇතරම ළමයින්ටත් පුළුවන් ඇති ඇතරම දන්න මේ තියෙන්නේ උඩින් වම් පැත්ත තිබ්බ විව් එක අනන ඔව් මේ තියෙන්නේ කෙලින් තියෙන විව් එක ඊට පස්සේ තියෙනවා ඔතනින් පල්ලෙහාට ගොන්ඩොලා රයිඩ් එක එනවා පේනවා පල්ලෙහා ඉඳන් උඩ බැලුවම ඇත්තටම උඩ පේන්නේ නැහැ මොකද ඇන්ගල් එකකින් වගේ මේක තියෙන්නේ බිල්ඩින් එක ඔය අපි උඩ වෙන කපල් එකකට කියලා අපේ ෆොටෝ එක ගත්තා මේ එක පැත්තක් මේ අනිත් පැත්ත අර වම් පැත්තේ ෆොටෝ එක මේ දකුණු පැත්තේ ෆොටෝ එක මේ මැද වගේ පේන තියෙන ෆොටෝ එක ඊට පස්සේ මේ සයිඩ් view එකක් ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ අපි ඇතුල් වෙද්දි තිබ්බ සයිඩ් එකේ view එක මේ අපි එන්ට වෙද්දි ගත්ත ෆොටෝ එක ඒගොල්ලන් එඩිට් කරපු බෑක්ඩ්‍රොප් එකත් එක්ක මේ ඇතුල් උඩ තිබුණ ඇන්ගල් ප්ලේස් එකක් එතන ගත්ත ෆොටෝ එක ඒකත් ඒගොල්ලන් තමයි අරගත්තේ අපිට ෆොටෝ එක පැකේජ් එකට ෆ්‍රී හම්බුණා ස්කයිලයින් කැෆේ ඇන්ඩ් බාර් කියලා තිබුණා අපි ඒකෙන් කෑමමුකුත් ගත්තේ නැහැ ඒ වුණාට එතන ඕනනම් කන්න පුළුවන් මේ තියෙන්නේ උඩට යන ලූජ් එකේ උඩට යනවා තව කට්ටිය ඒ රයිඩ් එක කරන්න මේ තියෙන්නේ ෆොටෝස් ෆ්‍රී ගන්න පුළුවන් කියොස්ක් එක අපි ගත්ත පැකේජ් එකට ෆොටෝස් දෙකක් විතර ෆ්‍රී හම්බ වෙනවා ඒ කියොස්ක් එකකින් අපේ ඊමේල් එකට ෆොටෝස් ටික ඊමේල් කරගන්න පුළුවන් ඕනනම් printed ෆොටෝස් ගන්නත් පුළුවන් හරි අපි දැන් ගොන්ඩෝලා එකේ පල්ලෙහාට යනවා කලින් වගේමයි අපිට ගොන්ඩෝලා එකක් තනියෙන් හම්බුණා මේ පල්ලෙහාට යද්දී හැබැයි පල්ලෙහාට යද්දී අර එහා පැත්තේ උඩට යන එකේ වයර් එක පේනවා. ඉතින් ලස්සනටම වීඩියෝස් ගන්න අමාරුයි. උඩට යනකොට පුළුවන් තරම් වීඩියෝස් ගන්න ඕන. මොකද පල්ලෙහාට යද්දී මෙන්න මේ බන්ජි ජම්පින් ස්පොට් එක පේනවා. බන්ජි ජම්පින් ඒ වෙලාවේ නම් එතන තිබ්බේ නෑ මන් දන්නේ ඇයි කියලා. ඒක නවත්තලා හරි මේ දවස්වල නැහැ හරි මොකක් හරි. හරි අපි ඔන්න ගොන්ඩෝලා එකේ පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා එක පොයින්ට් එකකට පස්සේ දොර ඔටෝ ඕපන් වෙනවා. ඉතින් අපිට බහැලා එළියට යන්න තමයි තියෙන්නේ. මේ රයිඩ් එක එච්චරම හයියෙන් යන එකක් නෙමෙයි. ටිකක් හිමින් තමයි යන්නේ. ඉතින් ලොකුවට බයත් නැහැ. හයිට්ස් වලට ප්‍රශ්න නැත්නම් කිසිම ප්‍රශ්න නැහැ. හරිම ලේසි රයිඩ් එකක්. හරි ඩෝර් එක ඕපන් වුණාම මෙහෙම බහැලා යන්න තමයි තියෙන්නේ. මං හිතන ඕගලන් එන්ජොයි කරන්න ඇති කියලා මේ view එකයි මේවයි මං අපි ෆ්ලයිට් එකේ නේවයි මේකේ ගත්ත තව ක්ලිප්ස් ටිකකුයි TikTok එකකුත් දාලා තියෙන්නේ ඒකත් පුළුවන් නම් බලන්න මෙතන ඩිස්කවුන්ට් එකක් හම්බුණා පාකින් වලට ටිකට් එක වැලිඩේට් කරනවා නම් පාකින් පැයක් විතර අපි හිටියා 9.60ක් ගියා නිව්සීලන්ඩ් ඩොලර්ස් සිඩ්නි වගේ තමයි ක්වීන්ස්ටවුන් උත් හරිම ගණන් හරි මේ අපි පාකින්ගෙන් කාපාකින් වාහනේ එළියට යනවා එළියට යනකොටත් ගොන්ඩෝලක යටින් වගේ තමයි අපි යන්නේ පේනවද දන්නේ නැහැ ගොන්ඩෝල එක that's it for this video thank you for watching bye bye